අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ට විශාල වශයෙන් බලපාන ප්‍රචලිතව හමුවන රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන්. එම රෝගී තත්ත්වය තමයි අපි හඳුන්වන්නේ කැන්ඩිඩා ඉන්ෆෙක්ෂන්, එහෙම නැත්නම් දිලීර ආසාදන තත්ත්වයක් වශයෙන්. යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙම දිලීර ආසාදන තත්ත්වය කාන්තාවන්ට විශේෂයෙන්ම කරදරකාරී තත්ත්වයක්. කැන්ඩිඩා ඉන්ෆෙක්ෂන් එහෙම නැත්නම් යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙම දිලීර ආසාදනයේ රෝග ලක්ෂණ මොනවාද? යෝනි මාර්ගයේ කැසීම, සුද යාම, එහෙම නැත්නම් මීකිරි වැනි ද්‍රවයක් පිටවීම සහ තැවිල්ලක් ඇතිවීම, ඒ වගේ රෝග ලක්ෂණ තමයි විශේෂයෙන්ම මෙම රෝගයේදී පෙන්눔 කරන්නේ. මේ සඳහා මුල්වන රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම මෙහිදී වැදගත්. ඔබට එවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම සඳහා බලපාන සාධක වශයෙන් ගත්තොත් ඔබ ගර්භණී භාවයෙන් පෙළෙන ගර්භණී මාතාවක් නම් ඔබට කැන්ඩිඩා ඉන්ෆෙක්ෂන් එකක් සෑදීමේ අවදානම තියෙනවා. ඊට අමතරව ඔබ වෙනත් කායික රෝගවලින් පෙළෙන විශේෂයෙන්ම දියවැඩියා වැනි රෝග තත්ත්වයකින් යුක්ත නම් ඔබට ඒ හේතුව නිසා ඔබගේ විශේෂයෙන්ම සීනි පානය නොමැතිවීම නිසා මෙම රෝගය ඇතිවෙන්න පුළුවන්. තවදුරටත් විටමින් D උණතාවය ඔබ පෙළේ නම් එසේදීත් ඔබට මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාව තියෙනවා. ඔබ දන්නා පරිදි ඔබ වෙනත් බැක්ටීරියා රෝගී තත්ත්වයන්ට ඖෂධ ලබා ගන්නේ නම් විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ ඔබ ලබාගෙන තිබේ නම් ඇතැම් අවස්ථාවලදී අවස්ථා 2-3කදී ලබාගෙන තිබේ නම් ඔබගේ ශරීරයේ තියෙන බැක්ටීරියා මරණයටපත් වී මෙම දිලීර රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. එසේනම් ඔබ කළ යුත්තේ වෛද්‍යවරයෙකු හමු වී ඔබගේ මෙම රෝගී තත්ත්වය තහවුරු කර ගැනීම. ඒ සඳහා විවිධ පරීක්ෂණ මගින් ඔබට හයි වජානල් සොප් කියන පරීක්ෂණය මගින් කල්ච පරීක්ෂණයකට යවා ඔබට ඇත්තටම යෝනි මාර්ගය ආශ්‍රිතව බැක්ටීරියා ආසාදන තත්ත්වයක්ද දිලීර ආසාදන තත්ත්වයක්ද තියෙන්නේ කියන එක දැනගැනීමට පුළුවන්. ඒ අනුව ඊට අදාළව ඔබට ඖෂධ භාවිතය මගින් මෙම රෝගී තත්ත්වය පාලනය කරන්න පුළුවන්. එම රෝගී තත්ත්වය පාලනය කරන අතරෙම ඒ සඳහා තුඩු දුන් වෙනත් රෝගී තත්ත්වයක් තිබේ නම්, උදාහරණයක් වශයෙන් දියවැඩියා රෝගී තත්ත්වයක් තිබේ නම් එම රෝගී තත්ත්වය පාලනය කිරීමත් මෙම රෝගයේදී ඉතාමත්ම වැදගත් වෙනවා. එසේනම් ඔබ මෙවැනි රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් ඔබ කළ යුත්තේ වෛද්‍යවරයෙකු හමු වී එම රෝගය සඳහා පරීක්ෂණ සිදුකොට එම රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමයි. මෙහිදී වැදගත් වන්නේ මෙම රෝගී තත්ත්වය සඳහා තුඩුදුන් වෙනත් රෝගයක් තිබේ නම් ඒ සඳහාද ප්‍රතිකාර ලබා ගැනීමේ ඇති වැදගත්කමයි.